හායි. හායි. ඔයාව දැක්කම මේ කම්බුල් වල වල ගැහෙන කොල්ලන්ට සින්දු කියන්න පුළුවන්. ඇත්තද? ඔව්නේ. ඒක ඇත්ත කියලා. හරි මේ සින්දුවක් කියන්න පුළුවන්ද අපිට? කියමු. මට බෑ ඩැඩි. මට බලකොත් මම මැරෙනවා. මොකද්ද? අපි ආත්මා ලියන ගී එකක් කියමු. නයිස්. ආත්මා ලියනගේට කැමතිද? ඔව් මං ගායකයෙක් කියලා නෑ මං ගායකයෝ කීප දෙනෙක් ෆලෝ කරනවා. ඒ අතරින් එයාගේ ස්ටයිල් එකටත් මම කැමතියි. එහෙනම් කියමු. කියමු. Few moments later. කඳුලක් ළඟ නැවතුණු වැහි පිය දුරකට යවමින් උස්මක් මට අමතක කරවන මතකය හොයමින් ආයේ හිනේ මැද්දෙන් ජීවිතේ අලුතින් ලියන තරම්. සාරාසර. මේ දැන් ඔයාලට ඇත්තටම රියැලිටි ඔය මොකක් හරි තියෙන ෂෝස් ගන්න මනන් තියෙනවනේ. ඒවට ඇප්ලයි කරන්න හිතිලම නැද්ද? ඇප්ලයි කරලත් තියෙනවා. ඉතින් පළවෙනි පාරවල් ඇප්ලයි කරලා අඩුපාඩු හදාගෙන දැන් ආයෙත් ඒවට ඇප්ලයි කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. දැන් මම ඔයාලට ඔය සින්දු ටික කියන්න කිව්වේ ඇයි කියන දන්නවද? නෑ. නෑ හරි. මම ඔයාලට කියන්න කිව්වේ අපේ ආත්මා ලියනගේ නාමල් උඩුගම අමල් පෙරේරා BNS කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා සිදාදිය කොන්සර්ට් එකේ සිං කරනවා. එතකොට ජූලි 17 තමයි තියෙන්නේ මියුසියස් ඔඩිටෝරියම් එකේ රෑ 7 ඉඳන්. ඉතින් ඔයාලටත් එන්න පුළුවන්. අනිවාර්යෙන්ම එන්න. ඒ වගේම තමයි මේක බලන ඔයාලට පල්ලෙහින් තියෙන නම්බර් එකට ඉක්මනටම කන්ටැක්ට් කරගෙන ඔයාලගේ ටිකට්ස් ටිකත් බුක් කරගන්න. මෙන්න ඔයාගේ කුඩේ. මේ ඔය කුඩේ යටින් දාගෙන ඉන්නවද එක්කෙනෙක්? තාම නෑ. මං කැමති සිනමාවට. බොරුනේ. ඇත්ත තාම නෑ. හම්බෙනවා. මේ දැන් මේ වීඩියෝ එක අම්මා දකින හින්දාද එහෙම කියන්නේ? නෑ. අම්මා දැකලා ප්‍රශ්නයක් නෑ. අම්මා දන්නවා. අම්මා දන්නවා. හරි thank you so much අපි දෙකට bye.